කොහොමද සුබ දවසක් ඔයගලන්ට. ඉතින් ඇඩව ස්ටොක් කියන්නේ ළමයි මනුස්සෙක්ට ගොඩ යන්න තියෙන තැනක්. ඒතර මේක ඇත්තරම කිව්වොත් එහෙම මේ ලෝන් රන් එකක්. හරිද? ඇත්තරම ලෝන් රන් එකක්. ඒ කියන්නේ ෂෝට් ටයිම් දෙයක් නෙමෙයි. එතකොට මේකේ තියෙන ඔපචුනිටි එක මම ඉස්සරහට වගේ කවුන්සලින් වලට පෙන්නන්නම්. එතකොට මම මේක ළමයි පටන් අරගත්තේ 2023 නෙමෙයි සෝරි 2022 අන්තිම වගේ පටන් ගත්තේ. ඒතර අද වෙන විටද මගේ account එකක් අවුරුදු 4කට කිට්ටු වෙන්න දැන්. මම හිතන්නේ 2023 දෙසැම්බර් කියන්නේ 2026 දෙසැම්බරෙද්දී අවුරුදු 4ක්. හරිද? ඔව් 4ක් පරණයි. ඒකට දැන් කෙටි කාලීනව ළමයි මේක යම් කිසි ලාභයක් දෙන්න නැති වෙයි. හරිද? හැබැයි පාට කියන්න මේ එකවුන්් එකට තාම පොඩි කාලයක් කියන්නේ මාස 6ක් වගේ වෙන්නේ මේ කවුන්් එකට. මේක මේ ඕගලන්ට රිසර්ච් කරන හදපු account එකක් වදාන්න. ඒතර මේක මම දැන් මට 6 වෙනි withdrawal එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා pay out එකක් ඇවිල්ලා තියෙනවා තව. ඉතින් 6 වෙනි withdrawal එකත් මේකෙදි ගන්න පුළුවන් මට. ඒකට මේකෙදි මම ලොකු ඩොලර් ප්‍රමාණයක් මේකට මම අරගෙන තියෙනවා. හරිද? ඒතකොට ළමයි බල්ලෙක් බොරනවා ගණන් ගන්න එපා හත්තේ. එතකොට මේකෙදි මට කියන්න ඕනේ ඕගොල්ලන් ප්‍රස්ලි මේක සාර්ථක වෙන්න නම් හරිද? පළවෙනිද සාර්ථක වෙන්න නම් මේකේ නිච් එක රිසර්ච් කරන එක තමයි පළවෙනි දේ වෙන්නේ. හරිද? එතකොට ඇඩබ් ස්ටොක් වල නිච් රිසර්ච් කරන එක හරිද? නිච් රිසර්ච් කරන එක තමන්ගේම හැකියාව මත ඩිපෙන්ඩ් වෙන දෙයක්. මුකුත් ටූල් නැහැ. හරිද? අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඇත්තරම මේ දැන් Google Trends වල වගේ අයිඩෙන්ටිෆයි කරනවා. බට් මේක මේ සර්ච් රිසල්ට් එකේ මාර්ගයක් ගන්න පුළුවන්. ඒතර මම Patreon එකේදී දාලා තිනවා කොහොමද හරියටම මේක මේ ඒක නිච්චක් අයිඩෙන්ටිෆයි කරගන්න කියලා. මම Patreon එකට ගියොත් ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ කියන්නේ මෙහිමයි දැන් හැම වෙලෙම මම Patreon එක පෙන්නන්නේ ඕගොල්ලන්ට ඔපචුනිටි එකක් ගන්න. හරිද? නැතුව මට මේකේ membership එකේ කුණ ගන්න නෙමෙයි. මට එහෙම වැඩක් නැහැ. හරිද? මේකේ membership එකකින් ඒකෙන් රුපියල් 300කින් මට ඇති සෙතක් නෑ. ඉතින් හරිද? නමුත් මම මේකට ප්‍රයිස් එකක් දැම්මේ මේ දේවල් ඔයාලට නිකන් දුන්නොත් ඔයා මේක ඉගෙන ගන්න. යම් කිසි රුපියල් 200ක් හරි කැප කරලා යනවා කියන්නේ හරි මම යම් කිසි ගාණක් ගෙවලානේ මේක දෙන්නේ. ඒතර වටිනාකමක් තියෙනවා. හරිද? ඒතකොට දැන් පිටරට ක්ලයන්ට්ලා හොයාගන්න හැටි මේ සරලව මේ අද දාපු වීඩියෝ එක ඉතින් ළමයි මේක මාර මැච් එකක් ගන්න පුළුවන් මෙතනින් මේ මෙතනදී. ඩොලර් 1500 2000ක් විතර වන්න පුළුවන් මැච් එකක් ගන්න පුළුවන් මේ දෙයක් කරේ. හැබැයි මේවට ෂෝට් රන් නෙමෙයි. හැම වෙලෙම මේක ලොන් රන් එකක්. හරිද? ඒ කියන්නේ යම් කිසි කාලයක් යනවා. හිතන්න ළමයි ගියක් වුණත් සතියෙන් දෙකින් හදන්න බෑ. යම් කිසි කාලයක් යනන්න දැන් හොඳ ලක්ෂරියක් හදන්නොත් අඩු තරමින් 83-4ක්වත් යනවා. ඊට වඩා ඉක්මනට හදන ගෙවල් තියෙනවද දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය යනවනේ. ඒ නිසා මම කියන්නේ දෙයක් කරද්දී ඒක කැප වෙලා කරන්න, ඒ වගේ මේක හරියට කරන්න, ඒ වගේ මේක දිගටම කරන්න. හරිද? මෙන්න මේක තමයි මට දෙන්න පුළුවන් සුපිරිම ටිප් එක. ඒතර මේ Patreon එකේ ඇවිල්ලා බලන්න. හරිද? ඇවිල්ලා මේ බලන්න ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. එතකොට AdWords stock KDP කොට දාන්න නිච් 100 දුන්නා දෙකෙන්ම. ඒ වගේම AdWords සාහතරට මේ ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. මම හිතන්නේ මේ Patreon එකේ වීඩියෝ 80 ගණක් දැන්ට තියෙනවා. 80 ගණන් 20කට වඩා AdWords stock ගැන කරලා ඇති. මගේ live earning proof පෙන්නලා ඇති. දැන් මේ live earning proof තමයි. හරි. ඔයාලා මේ පෙන්නන්නේ. ඉතින් ළමයි මේ එතකොට ගොඩ යන්න channel ideas එතකොට KDP AdWords මේ තියෙන මේ වීඩියෝ තමයි බලන්න කිව්වේ. මේකෙදි මම කියලා දීලා තියෙනවා කොහොමද අපි niche හොයාගන්නේ. AdWords stock එකේ niche හොයාගන්න, KDP එකේ niche හොයාගන්න කියලා මේ වීඩියෝ එකේ බැලුවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒක ළමයි සරල උදාහරණයක් දෙන්නම්. ඔයා දන්නවද දන්නේ නැහැ. තියෙනවා එක මේ කැටගරියක්. මේක මේ ගොඩක්ම සෙල්ලන කැටගරියක්. හරිද? මේ EV හරිද? EV charging
ඇඩ් සූබන්ස් හෝම්ස් හරිද මේක වේ ගොඩක්ම ට්‍රෙන්ඩි හරිද ට්‍රෙන්ඩි යන එකක් හරි තොර මේකින් පාට මාර මැච්චක් ගාන් බල්ලමයි ඉගෙන අද ඉමේජස් දහත් දැම්මුත් හෙටවෙන්දි සෙල්ලලා තින්න පුළුවන් ති මම කියන්නේ මේ එක කැටගරියක ඩිපෙන්ඩෙන්් එපා කවදක්වත් ඔයා මේ වගේ කැටගරි දවසට 100ක් හොයලා ඒක හරිට කස්ටමයිස් කරලා 100 ඔහොම ඔහොමෝ ගිහිල්ල අවුරුද්දක් විතර ගිහිල්ල දව 100ක් වරා කියෙන අවුරුද්දරා කිය අදතර අවුදු 30 අ 30දහත් වැඩිය එතෝට 36දහක් විතර මෙහෙම හොයාගෙන නිචස්තිය නොතිස් සිස්සායද හරත්වලා තියෙන නිචස් හර රිසර්ච් කරොත් වාට හොයාගන්න පුළුවම කක්කර සිද්ධන ලවුලක් ආහරි තොර ළමයි මෙහිම නිච හොයාගෙනවාට ගිහිල්ලා සුපිරි මැච්චක් ගාන්න පුළුවන් අන්තිමට පාටත් හිතාගන්න පැරිදිනටවා නවතින්න පුළුවන් ති මම හැම්වෙලේම කියන්නේ හැද මේක කැටගරිය සුපිරි හැම්වෙලේම කියන්නේ තාර්ථක වෙන්න නම් දෙයක් අත්තදා බලන්න ඕන් අවුරුද්දත් දැන් මේ කරංගිය වාර්ම තේරි ඔපචුන්ටික යකු මෙච්චර ඔපචුන්ටි ගන්න මට මේ මිස්සලාදන්න කියලා හැරද හිදා කැපවෙන්ඩ කැපුුණුත් වාට උද ලක්ෂර ජීතත්තේ හරි එන මේ විඩිකමතිෙන් කන ලමයි පේටන් එක එන්ඩ මේ Google ඇසන් කෝස් ඇත්තියෙනවා තොට පාඩ්ඩා හතරින් සමන්විතුුණු යුකෝ ඇතිනක ඩිජිටපට ලක්ෂ ගානකට ඩිජිපටක් තියෙනති ජොයින්ට කැමතිය යට ලින්ක දාදෙන එන්න